තිදුන්නේ හිනකැන්දු නිලවල්නේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා. Hello guys, welcome back to my YouTube channel. ඔන්න අද සෙනසුරාදා දවසක්. සෙනසුරාදා කියලා නැහැ. මේ දවස්වල අපේ third year එකේ අවසාන දවස් ටික නිසා අපිට සෙනසුරාදාත් lectures යන්න වෙනවා. ඉතින් උදේ 8:00ට තමයි අපිට අද lectures තියෙන්නේ. 8ට 10ක් විතර තියලා අපේ බෝඩිම ගාවින් බස් එකක් යනවා. ඒක යන්න තමයි මම රෙඩි වෙලා තියෙන්නේ. නැත්තම් පයින් යන්න නම් බෑ. බස් එකේ යනකොට නම් විනාඩි 5න් විතර කැම්පස් එකට යන්න පුළුවන්. ඒත් අපේ බෝඩිම ගාවේ ඉඳන් කැම්පස් එකට කිලෝමීටර් 1.5ක් විතර තියෙන නිසා පයින් ගියොත් නම් අඩුම තරමේ විනාඩි 20ක් විතර යනවා. ඒ නිසා මම හැමදාම බස් එකේ තමයි යන්නේ. ඔන්න ඉතින් මම රෙඩි වෙලා ඉවරයි. ඊළඟට මට තියෙනවා බෑග් එක රෙඩි කරගන්න. අද අපිට ඇත්තටම තියෙන්නේ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක්ගේ ලෙක්චර් එකක් නෙමෙයි. විසිටින් ලෙක්චරර් කෙනෙක්ගේ ලෙක්චර් එකක්. මේක පැය 1.5ක් වගේ තමයි තියෙන්නේ. සාමාන්‍ය උපරිම පැය 2ක් වගේ තියෙනවා. ඉතින් මේ පැය 1.5ටත් අපිට කැම්පස් එකට යන්න වෙනවා. දැන් ටිකක් හොඳටම වගේ බරක් වෙලා. ඉතින් මම මේ දුවගෙන යන්නේ බස් එකට. දුවලා ගියාට වැඩක් නැහැ. බස් එක කොහොම හරි මං ගිහිල්ලා විනාඩි 5කට විතර පස්සේ තමයි ආවේ. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ මේන් ගේට් එක. මෙතන ඉඳලත් අපි ලෙක්චර් හෝල්ස් වලට ගොඩ දුර යන්න ඕනි. අද මම බෝඩිමේ පහළ කඩෙන් උදේට කාලා ආවේ නැති නිසා මම මුලින්ම කැන්ටින් එකට තමයි ගියේ ලෙක්චර් එකට යන්න කලින් මොනවා හරි කන්න. අපේ කැම්පස් එකේ කැන්ටින් දෙකක් තියෙනවා. මම උදේට කන්න නම් ගියේ උඩ කැන්ටින් එකට. මට හිතුණා අද උඩ කැන්ටින් එකෙන් කන්න ඕනි කියලා. පහළ කැන්ටින් එකකුත් තියෙනවා. ඉතින් මම උදේට කන්න ගත්තේ බත් එකක්. අපේ කැන්ටිනේ බත් එකක් රුපියල් 100ක් විතරයි වෙන්නේ. දෝසේ, ඉඩ්ලි, ඉන්දියාපේ හැම එකක්ම රුපියල් 100ක් වෙන්නේ. රයිස් එකක් විතරක් 150ක් විතරයි වෙන්නේ. කෑම කාලේ ඉවර වෙලා මම මේ ලෙක්චර්ස් වලට තමයි යන්නේ. මම ඔයාලට පටන් ගන්නකොටම කිව්වනේ අද ලෙක්චර් එක පැය 2ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් පැය 2කට පස්සේ ඔන්න ලෙක්චර් එක ඉවර වුණා. ලෙක්චර් එක ඉවර වෙලා මට කරගන්න පොඩි වැඩ වගේක් තිබුණා. ඒ කියන්නේ print shop එකෙන් print කරගන්න ඕනේ වෙලා තිබුණා මගේ ක්ලාස් එකේ ටියුටර්ස් වගේ එක්කයි මගේ කැම්පස් එකේ notes වගේ එක්කයි. ඉතින් මම මේ print shop එකට තමයි යන්නේ. අපේ කැම්පස් එකේම print shop එකක් තියෙනවා. අපි පිටින් print කරොත් සාමාන්‍ය එක page එකක් 15කට වගේ print කරන්නේ. ඒත් අපේ කැම්පස් එකේ තියෙන print shop එකේ එක page එකක් රුපියල් 5කට තමයි print කරලා දෙන්නේ අපිට. ඊළඟට මට ලයිබ්‍රරි එකට යන්න ඕනි වෙලා තිබුණා පොත් වගේක් ගන්න. එක්සෑම් එකක් ළඟ තියෙන නිසා මං ගාවේ පොත තිබුණේ නැහැ. ඒක ගන්න තමයි මම ලයිබ්‍රරි එකට ගියේ. ලයිබ්‍රරි එකේ වැඩ ඉවර කරලා එනකොට 11යි කාලේ විතර වෙලා. එතකොට ඉතින් මගේ 10:45 බස් එක ගිහිල්ලා. ඉතින් මම පහළ කැන්ටිමේට වෙලා හිටියා 11:45 වෙනකන් ඊළඟ බස් එකේ යන්න. දැන් ඉතින් ටයිම් එක හරි. දැන් අපි ඉක්මනට බස් එකට යමු. බස් එකෙන් බැහැලා ඉවර වෙලා මට හිතුණා බෝඩිමට යන්න කලින් මොනවා හරි අරගෙන යන්න ඕනි කියලා.
මේ වගේ තැන් කිහිපයක්ම ඩ්‍රින්ක් වල තියෙනවා. මම මෙතනින් අද ගත්තේ සම්බල් වඩේ මික්ස් එකකුයි. මික්ස් එක නම් දෙන්නේ මේ එතන තියෙන හැම જાතියක්ම එකට එකතු කරලා ලුණු ඇඹුල් දාලා තමයි දෙන්නේ. ඒ මික්ස් එක නම් ඇත්තටම මාරම රසයි. ඊට පස්සේ මං ආයෙමත් යන්න හදන්නේ බෝඩිමට. එහෙනම් අදට මම මගේ වීඩියෝ එකෙන් කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Thanks for watching guys.